ඔන්න අද වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ Binance HODL airdrop එක ගැන. ඉතින් මොකක්ද මේ HODL airdrop එක කියලා කියන්නේ? කොහොමද අපි මේකෙන් rewards ලබා ගන්නෙ? මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඒ වගේම අපිට ලැබෙන rewards ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියලාත් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම මෙන්න මේක කරනවා නම් ඔයාලට කිසිම මුදලක් වියදම් වෙන්නේ නැතුව ඒ කියන්නේ මේ HODL airdrop එකේ rewards ලැබෙන්න 7-5ක්වත් කැපෙන්නේ නැහැ. ඔයාලට නොමිලේ තමා ලැබෙන්නේ. ඉතින් මෙහෙම ලබා ගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේදී කතා කරනවා. Binance HODL airdrop කියලා කියන්නේ ඔයාගේ wallet එකේ නැත්නම් ඔයාගේ Binance ගිණුමේ BNB coins තියෙනවා නම් මෙන්න මේ BNB coins නිකම් wallet එකේ තියාගන්නේ නැතුව simple earn එකේ stake කරනවට අමතරව reward එකක් නැත්නම් අමතරව වෙනත් ලිස්ට් කරන කොයින් එකක් ලබා දීමේ ක්‍රියාවලියක්. ඉතින් මෙන්න මේකට 7-5ක්වත් වියදම් වෙන්නේ නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ළඟ තියෙන BNB simple earn එකේ stake කරන්න විතරයි. ඉතින් මේ කරනවට අලුතින් ලිස්ට් කරන කොයින් එකක් ලබා දෙනවා. අන්න ඒ වගේ අවස්ථා නැත්තම් මේ වගේ නොමිලේ coins ලබා ගන්න පුළුවන් අවස්ථා මාසෙට කිහිප සැරයක්ම එනවා. ඒ කියන්නේ ඔයාලට යම්කිසි හොඳ මුදල් ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ මම කතා කරන්න යන්නේ. හරි. මම මුලින්ම මෙන්න මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කරලා මේක කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්නම්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න තියෙනවා Binance announcement වල සඳහන් කරලා තියෙනවා අලුතින්ම ලබා දෙන HODL airdrop reward එක. ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ HODL airdrop එක rewards ලබා ගන්න නම් ඔයාලා මේක කලින් කරලා තියෙන්න ඕනේ. දැන් මේකේ rewards වලට ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඉදිරියට එන rewards නැත්නම් ඉදිරියට එන project වලින් මෙන්න මේ විදියට coins වලට ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ එක හරියට බැලුවොත්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න project එක. මම project එකේ details කතා කරනවා. ඉතින් මෙන්න මේකෙදි මම කලින් කිව්වා BNB simple earn එකේ stake කරන්න ඕනේ. ස්ටේක් කළ යුතු කාල සීමාවක් තියෙනවා. නැත්නම් මේගොල්ලෝ ස්නැප්ෂොට් ලබා ගන්න කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව විදිහට මේකේ සඳහන් කරලා තිනවා 2025 5යි 6 ඉඳන් ඔයාලට බලා ගන්න පුළුවන් 2025 5යි 9 වෙනතෙක් ඔයාගේ BNB simple earn එකේ ස්ටේක් කරලා තිබුණා නම් ඒ තිබුණු ප්‍රමාණය අනුව සහ ඒ කාලය අනුව ඔයාලට මේ වෙනකොට rewards ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ සේරම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ coin එක list කරන්නේ 2025 5යි 15. ඉතින් මෙන්න මේ විදියට list කරාන් පස්සේ ඔයාලට මේකේ rewards ලබා ගන්න පුළුවන්. මෙතන තියෙනවා HODL airdrop page කියලා. මේ වගේ links මම ලබා දෙන්නම්. මේක touch කරාම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා HODL airdrop කියලා. වම් පැත්තේ launch pool කියලා තියෙන්නේ. launch pool නෙවෙයි HODL airdrop කියලා තියෙනවා. මෙන්න මේ HODL airdrop කියන එක touch කරාම ඔයාලට මෙන්න මේකේ details බලා ගන්න පුළුවන්. ඒ වගේම කලින් තිබුණු projects මේ සියල්ලක්ම ඔයාලට මේ විදියට බලා ගන්න පුළුවන්. හරි. මම හිතනවා දැන් ඔයාලට මේ HODL airdrop ගැන පොඩි පැහැදිලි කිරීමක් ලැබෙන්නේ නැති කියලා. මම නැවතත් යන්නම් project එකට. මෙන්න මේ project එකේ අපිට තවත් details තියෙනවා බලා ගන්න. නැත්තම් මේ project එක ඇත්තටම හොඳයිද? මේකේ tokens බෙදලා යන්නේ කොහොමද? කොච්චර tokens ප්‍රමාණයක් මේ market එකේ තියෙනවද? මේ සියලුම දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න NXPC HODL airdrop details විදියට token name එක තියෙනවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න Genesis token total supply එක බිලියනයක් තියෙනවා. ඒ වගේම max token supply එක බිලියනයක් වෙනවා. ඒ වගේම මෙන්න මම මේ කතා කරපු HODL airdrop එකේ rewards විදියට ඔයාලට බලා ගන්න පුළුවන් 103ක්. ඒ කියන්නේ මිලියන 30ක rewards අපිට ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මේ project එකේ ඔයාලට තවත් details බලා ගන්න පුළුවන් Binance research report එක හරහා. මේ වගේ links මම ලබා දෙන්නම්. මෙන්න මේ research report එක අපි touch කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ project එකේ සියලුම details අපිට ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේ project එකේ ඇවිල්ලා තියෙන්නේ මේක ඇතුළත වෙන්නේ මොනවද ecosystem එක මොනවද මේ හැම දෙයක්ම ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන්. ඊට අමතරව tokens බෙදලා යන්නේ කොහොමද මේ token type එක total token supply එක HODL airdrop allocation මම කලින් සඳහන් කරපු විදියට ඊළඟට මෙන්න මේකේ project details mission මේ සියලුම දේවල් ඔයාලට මේ research report එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් token බෙදලා යන්නේ කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ecosystem එකට කොච්චරක් යනවද team එකට advisorලට මේ විදියට
ඔයාට මේ ප්‍රොජෙක්ට් එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට බලා ගන්න පුළුවන් මේකේ token release schedule එක විදිහට මෙන්න ඔයාට බලා ගන්න පුළුවන් දින ඇතුව මේවා බෙදලා යන්නේ කොහොමද කියලා මේකේ බලා ගැනීමට හැකියාව තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ රිසර්ච් රිපෝට් එක ආධාරයෙන් ඉදිරියට මේ ප්‍රොජෙක්ට් එක මොන වගේ දෙයක් වෙයිද කියලා වලට දල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ කොයින්ස් මිලදී ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් විකුණන්න ඉන්න කෙනෙක් නම් ඔයාට මේ දල අවබෝධයක් ලබාගෙන ඒ දේ ඊටමත් පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබෙනවා. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ Binance Hodler airdrop එක rewards ලබා ගන්නේ. නැත්නම් මොනවා කරොත් අපිට මේක ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. මම කලින් සඳහන් කරා BNB simple earn එකේ stake කරොත් තමයි ඒක කරන්නේ කොහොමද කියලා දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට තාමත් Binance account එකක් නැත්නම් වීඩියෝ එකේ description එකේ තියෙනවා Binance account එකක්. විනාඩි 7ක් වගේ කැටි කාලයක් ඇතුළත හදාගෙන account එක verify කරගන්නේ කොහොමද කියලා. account එකක් නැති කට්ටිය ඒ වීඩියෝ එක බලලා account එකක් හදාගන්න. හරි. දැන් Binance app එක open කරගන්නවා. open කරගෙන මෙතන ඔයාලට search bar එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන touch කරලා මේකේ SIMPLE කියලා මේ විදිහට ටයිප් කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් simple learn කියලා search කරන්න ඕන නැත්නම් මේ විදිහටම search කරන්න. simple කියලා touch කරපු ගාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා function කියලා simple learn කියලා මේ පල්ලෙහා පෙන්නන්නේ. මෙන්න මේක touch කරන්න. මේක touch කරාම simple learn එකට එනවා. අපි දැන් මුලින්ම කරන්න ඕනේ BNB coin එක search කරගන්න ඕනේ. මොකද BNB stake කරන කට්ටියන් නැත්නම් BNB simple learn එකේ තැම්පත් කරන කට්ටියන්ට තමයි මේ rewards ලබා දීමක් කරන්නේ. ඒක නිසා මම මුලින්ම කරන්නේ මෙතන search කරගන්නවා BNB කියලා. එතකොට මෙතන නිල් පාට දෙනවා search button එක. මේක touch කරනවා BNB කියන එක එනවා. මේක touch කරගන්නවා. මේක touch කරාම ඔයාලට මුලින්ම එනවා flexible ද දවස් 15කටද දවස් 30කටද මේ දවස් ගණනක් ඔයාලට ලබා දෙන්න පුළුවන්. මම මේකේ පළවෙනි එක ලබා දෙනවා. ඔයාලට කැමතියක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට amount එක. ඔයා කොච්චර BNB ප්‍රමාණයක් මේකට stake කරනවද කියලා. ඉතින් මෙතනදී වැඩි BNB ප්‍රමාණයක් ඔයා stake කරොත් වැඩි rewards ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත පරිදි කරන්න. මොකද BNB ඔයාලා stake කරනවා නම් වඩාත්ම හොඳ දේ තමයි BNB මිල අඩු වුණු අවස්ථාවක අරගෙන මේ දේ කරනවා නම්. මොකද එතකොට BNB වල මිල වැඩි වුණාමත් ඔයාලට එතනදිත් ලාභයක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මේ Binance Hodler airdrop වලින් airdrop rewards ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඉතින් මේ airdrop එකේ rewards වැඩි ප්‍රමාණයක් ඔයාලට ලබා ගන්න ඕනේ නම් ඔයා ඒ සියලුම දවස්වල stake කරලා තියෙන්නත් ඕනේ වැඩි rewards ප්‍රමාණයක් ලබා ගන්න. ඊට අමතරව ඔයා වැඩි BNB ප්‍රමාණයක් stake කරලා තිබ්බොත් ඒත් rewards ප්‍රමාණය ඔයාට වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. හරි. මෙතෙන්ට ඔයා BNB ප්‍රමාණය ලබා දීලා මේ confirm කියන එක touch කරන්න තියෙන්නේ. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් අපිට අමතර මුදල් ලබා ගන්න පුළුවන් නැත්නම් airdrop එකක් විදිහට rewards ලබා ගන්න පුළුවන් 7-5ක්වත් වියදම් වෙන්නෙත් නැහැ. හරි. ඔන්න අද වීඩියෝ එක මම කතා කරේ Binance Hodler airdrop ගැන. වීඩියෝ එක හොඳයි නම් පුංචි like එකක් දාලා comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා නම් ඔයාලට සුබ දවසක්.